හරි අපි ප්‍රමේයන් තුනක් සාධනය කරා. උච්ච නිර්මාණය කළ ප්‍රමේයන් තුනක් සාධනය කරා. සයින් ප්‍රමේය, කොස් ප්‍රමේය, ප්‍රක්ෂේපණ ප්‍රමේය. ඊට පස්සේ මේ සාධනය කරගත්ත සයින් ප්‍රමේය පාවිච්චි කරලා අපි සාධනය කරගත්ත සයින් ප්‍රමේය සාධනය කරගත්තා කියන්නේ අපි ඒක හොයාගත්තා. ඒක ආපු විදිහ හොයාගත්තා. කොහොමද මෙයා මේ නීතිය කොහොමද පාවිච්චි වෙන්නේ? එහෙනම් අපි කටපාඩමින් කවුරුවත් කිව්ව පළියට නෙමෙයි අපිම හොයාගත්ත මේක කොහොමද එන්නේ කියලා. දැන් මේ සාධනය කිරීම පාවිච්චි කරලා තව කෙනෙක් අපි සාධනය කරගන්නවා. දෙන්නෙක් ඉන්නවා සයින් ප්‍රමේය සයින් ප්‍රමේය පාවිච්චි කරලා සාධනය කරන්න. දාන්න පුළුවන් විතර ක්‍රමයන් සාධනය වලින් සයින් ප්‍රමේය භාවිතේ සයින් ප්‍රමේය භාවිතේ සයින් ප්‍රමේය භාවිතේ සයින් ප්‍රමේය භාවිතේ සාධනය කරනවා අපි කොට් ප්‍රමේය හා කෝණ සමච්ඡේදක ප්‍රමේය. කෝණ සමච්ඡේදක ප්‍රමේය සාධනය. සයින් ප්‍රමේය භාවිතයෙන් කොට් ප්‍රමේය හා කෝණ සමච්ඡේදක ප්‍රමේය භාවිතය. මේක පැහැදිලි නැත්නම් මේ කියන එක ලියාගෙන අහගන්න. කියන එක අහලා සයින් ප්‍රමේය භාවිතයෙන් කොට් ප්‍රමේය හා කෝණ සමච්ඡේදක ප්‍රමේය සාධනය. සයින් ප්‍රමේය පාවිච්චි කරලා තමයි අපි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට ඉතිරි වෙන්නේ අපලෝනියස් ප්‍රමේය. අපලෝනියස් එක යන සාධනය කරන්න දෙන්නේ කොස් ප්‍රමේය පාවිච්චි කරලා. ඒක අර්ධ පරිමිතිය පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. ඒකත් කොස් ප්‍රමේය පාවිච්චියෙන් තමයි සාධනය කරන්නේ. මේ දෙක කොස් ප්‍රමේය පාවිච්චියෙන් සාධනය කරන දෙන්න වෙනම බලමු. හරි. ඒතර ප්‍රමේයන් ටික ඉවරයි. සයින් ප්‍රමේය හරි. කොස් ප්‍රමේය හරි කොට් ප්‍රමේයයි කෝණ සමච්ඡේදකයි හරි අපලෝනියසුයි අර්ධ පරිමිතියයි තියෙන ප්‍රක්ෂේපණ ප්‍රමේය සාධනය කරන්නේ මේ දෙන්න සාධනය කරාට පස්සේ තව දෙන්න ඉතිරි වෙන්නේ. හරි මේකෙන් බලමු කොට් ප්‍රමේය සාධනය කරන්න. බලමු කොට් ප්‍රමේය සාධනය කරන ඉන්නේ. මේකට අපි පාවිච්චි කරනවා කියලා කිව්වේ අර ශීර්ෂයක ඉඳන් නම් වෙන අනුපාතයකට බෙදෙන රේඛාව. මෙයා බෙදෙන අනුපාතයේ mn. මෙයා ගන්නවා AB CD ත්‍රිකෝණය. අපි මේ කොට් ප්‍රමේය පාවිච්චි කරන්නේ මෙන්න මේ අදින රේඛාව සම්මුඛ පාදයේ ආපාදනය කරන කෝණය සම්බන්ධව. සම්මුඛ පාදයේ ආපාදනය කරන කෝණයට තමයි මේ කොට් ප්‍රමේය. කොට් ප්‍රමේය ගාම කොට් ඇසුරින්ම තමයි මෙයා ලියවෙන්නේ. මෙන්න කිසිම අනුපාතයක් නැහැ. මෙන්න මේ ත්‍රිකෝණයට තමයි අපි ප්‍රමේය පාවිච්චි කරන්නේ. මම දාගන්නවා මේක ඉතිරි කෝණ වලට මෙයා ඇල්ෆා කෝණ සමච්ඡේදයක් නෙමෙයි මෙයා බීටා. හරි මෙතන එනවා වගේ මෙයා ෆයි ඍණ තීටා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ පාවිච්චි කරලා ඉවෙලා මෙයාට ගන්න පුළුවන් අපිට ෆයි ගෙන් 180 න් මේ දෙන්න එකතු කරලා අඩු කරගත්තා නම් මේ කෝණය ෆයි ඍණ තීටා ධන බීටා. හරි මෙයා ගත්ත හැකි ඇල්ෆා ෆයි ගෙන් තීටා ධන බීටා අඩු කරාම ඒකෙන් මෙන්න මේ කෝණය ගන්න පුළුවන්. මේ කෝණය ඕනනම් හදලා බලන්න පුළුවන්. කොහොමද එන්නේ? ෆයි අඩු වෙන්න ඕන 180 න් අඩු වෙන්න ඕනේ මේ දෙන්නාගේ එකතුව. ඒ කියන්නේ ඇල්ෆා ධන ෆයි ඍණ තීටා. මෙයා සුළු කරාට පස්සේ ෆයි ඍණ ඇල්ෆා ඍණ ෆයි ධන තීටා. එහෙනම් එයා එනවා. කීයද? ෆයි ඍණ ඇල්ෆා ඍණ තීටා කියලා. හරි. ෆයිට ෆයි කැපිලා යනවා. ෆයිට ෆයි කැපිලා යනවා. තීටා ඍණ ඇල්ෆා. සෝරි තීටා ඍණ ඇල්ෆා කියලා එනවා. එයා තීටා ඍණ ඇල්ෆා. මෙයා තීටා ඍණ ඇල්ෆා. හරිනේ. තීටා ඍණ ඇල්ෆා. මේ කෝණේ තීටා ඍණ ඇල්ෆා. දැන් ඔකටත් අපි පාවිච්චි කරන්නේ සාධනය කරන්න පාවිච්චි කරනවා කියලා කිව්වේ කවුද? සයින් ප්‍රමේය. එනවා ත්‍රිකෝණ දෙකේ සයින් ප්‍රමේය පාවිච්චි කරනවා. සයින් ප්‍රමේය පාවිච්චි කරලා මම පේනවා මේ පොදු පාදයේ ත්‍රිකෝණ දෙකේ පොදු පාදයට සම්බන්ධ සාධකයක් ගොඩනගා ගන්න. ඊට පස්සේ දන්නවා කෙලිම මේ දෙන්න සමාන කරගන්න තියෙන්නේ. එහෙනම් ABC ත්‍රිකෝණයෙන් සයින් ප්‍රමේය. ABC ත්‍රිකෝණයට සයින් ප්‍රමේය එන්නේ. කොහොමද එන්නේ? සයින් ෆයි ඍණ තීටා ධන බීටා බෙදීම යාගේ සම්මුඛ පාදය. මේ කෝණේ සයින් නගේ සම්මුඛ පාදය බෙදුවාම වෙන නියතයක්. ඒ කියන්නේ AD සමානයි තීටට සම්බන්ධයක් ගමොත් මේ අනුපාතයට සම්බන්ධයක් ගමු. එන්න මේ බීටට සම්බන්ධයක් ගමු. සයින් බීටා බෙදීම මේ පාදයේ දිග විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට. DC දිග විදිහට පාවිච්චි කරන්න පුළුවන් DC. මම මේකෙන් උක්ත කරගන්නවා AD ව එන්න පාවිච්චි කරන්න බෑ දිග විදිහට. මේ අනුපාතයක් මේ කියන්නේ දිග නෙමෙයි. මේ අනුපාතය 2/3 කියන 3 කියන්නේ දිග නෙමෙයි.
දෙක 93 කියලා තිබ්බොත් දිග නෙමෙයි. දිග විදිහට මම DC යගේ පාවිච්චි කරනවා. දැන් AD යුක්ත කරගත්තොත් හරස් ගුණිත දාලා එකපාරේ AD යුක්ත කරන ගමන් මෙයාට වෘත්තපාද පාවිච්චි කරන්න පුළුවන්. ඉරට්ටේ නිසා සයින්මයි දෙවන වෘත්තපාදේ නිසා ධනයි. කියන්නේ සයින් තීටා ධන බීටා. මෙයා හරස් ගුණිතෙන් එනවා DC සයින් තීටා ධන බීටා බෙදීම AD උඩට ගිහිල්ලා සයින් බීටා එනවා පහළට. සයින් බීටා එනවා පහළට. මේක අංක 1. අර AD ට සම්බන්ධයක් ගොඩනගා ගත්තා. ඊට පස්සේ මේ පැත්තෙනොත් AD ට සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. දැන් අපි එනවා AD B ත්‍රිකෝණයට. AD B ත්‍රිකෝණයට සයින් ප්‍රමේය. සයින් ප්‍රමේය දීමේ. හරි. AD B ත්‍රිකෝණයට සයින් ප්‍රමේය දීමේ. හරි අහගන්න. එහෙනම් ඒකෙත් අපිට පුළුවන් අදාළ කෝණ දෙකට දාගන්න sin තීටා ඍණ ඇල්ෆා. sin තීටා ඍණ ඇල්ෆා දැන් මේ AD ගන්න ඕන නිසා අදාළ කෝණෙක මතක් වෙනවා. AD ගන්න ඕන නම් මේ කෝණයට අපි sin ප්‍රමේය පාවිච්චි කරනවා. අපි ඉහළ එක්කෙනාට ලියන්න නම් sin ඇල්ෆා ලියන්න පුළුවන්. sin ඇල්ෆා බෙදීම m ලියන්න බෑ bd ලියන්න. m කියන්නේ අනුපාතය. හරි. එහෙනම් එතනිනුත් AD යුක්ත කරගන්න පුළුවන්. AD සමානයි bd sin ඇල්ෆා ඍණ sin තීටා ඍණ ඇල්ෆා බෙදීම sin ඇල්ෆා. බෙදීම sin ඇල්ෆා. දැන් මේ පළවෙනියයි දෙවෙනියයි සමාන වෙනවා. පොඩි සාධනය කිරීම. හරි. එක සමානයි දෙකෙන්. එක සමානයි දෙකෙන්. BD sin තීටා ඍණ ඇල්ෆා. හරියට බලාගෙන ඉන්න මේක ලියන්න පුළුවන් වෙන්න ඕන තනින්. ඒක පොඩි අපි කලින් සාධනය කළා වගේ මේවනේ DC sin තීටා ධන බීටා බෙදීම sin බීටා. මම මේකේ මෙතන අනුපාතයේ BD බෙදීම DC BD බෙදීම DC BD බෙදීම DC සමානයි M බෙදීම N. කොට ලියා ගන්න. මොකද අනුපාතයක් කියන්නේ බෙදීමක් උතන තියෙන අනුපාතයේ M බෙදීම N. මට BD බෙදීම DC මෙතන හදා ගන්න පුළුවන්. මෙහා පල්ලෙහාට ගෙනාවා නම් BD බෙදීම DC sin තීටා ඍණ ඇල්ෆා sin බීටා හරස් කුණිතේ දාගත්තා. හරි. sin ඇල්ෆා උඩට යනවා. sin තීටා ධන බීටා වාරයක් sin ඇල්ෆා. මේ BD බෙදීම DC වෙනකොට මට පාවිච්චි කරන්න පුළුවන් M බෙදීම N කියන අනුපාතයම තමයි ඔය තියෙන්නේ. M බෙදීම N. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනයට ආකලන සූත්‍රය දාන්න. sin තීටා cos ඇල්ෆා ඍණ cos තීටා sin ඇල්ෆා වාරයක් sin බීටා. මෙතන ඉගෙන ගත්ත නැති කරුණක් නැහැ. ඔක්කොම දෙන්නේ අපි කලින් කතා කරගත්ත ඒවා තමයි. එතෙන්ටත් ආකලන සූත්‍ර දාන්න. sin තීටා cos බීටා ධන cos තීටා sin බීටා වාරයක් sin ඇල්ෆා. හරි. දැන් මම සුළු කරගන්න පුළුවන් ප්‍රකාශනේ m බෙදීමෙන් නම් තියලි වෙලා m නැත්නම් හරස් ගුණිත දාලා එහා පැත්තට දාගන්න පුළුවන් වුණා. කියන්නේ m වාරයක් මම සුළු කරගන්න බීටාගේ sin තීටා cos ඇල්ෆා sin බීටා ඍණ sin බීටා sin තීටා sin ඇල්ෆා sin බීටා cos තීටා sin ඇල්ෆා සමානයි එහා පැත්තේ ඉන්නවා n වාරයක් sin ඇල්ෆා ගෙන් ගුණ වෙනවා sin ඇල්ෆා cos බීටා sin තීටා. හරි. ධන ඊට මැදිරි සමන් 15 ලියනවා. sin ඇල්ෆා cos තීටා sin බීටා. sin ඇල්ෆා cos තීටා sin බීටා. හරි. දැන් පොඩි අතින් සුළු කර ගැනීමක් කරගන්නවා මේකේ. කොට හදා ගන්න ඕන නිසා මේ සම්පූර්ණ මුළු ප්‍රකාශනයම බෙදනවා sin තීටා sin ඇල්ෆා sin බීටා කියන ගුණිතේ. sin තීටා sin ඇල්ෆා sin බීටා කියන ගුණිතේ මේ මුළු ප්‍රකාශනයම බෙදනවා. දැන් බලන්න m වාරයක් sin තීටා cos ඇල්ෆා sin බීටා බෙදීම sin තීටා sin ඇල්ෆා sin බීටා. හැමෝම වෙන වෙනම මේ ප්‍රකාශනයෙන් බෙදනවා. ඍණ sin බීටා cos තීටා sin ඇල්ෆා බෙදීම sin තීටා sin ඇල්ෆා sin බීටා.
සමානයි මෙතන ඊට පස්සේ සයින් කියන්න ඉන්නේ පල්ලෙහායි. මේ කොටස පල්ලෙහායින් බෙදනවා n වාරයක් sin alpha cos beta sin theta බෙදීම sin theta sin alpha sin beta ධන sin alpha cos theta sin beta ලෝ පටලවා ගන්න එපා ගානේ sin alpha cos theta sin beta බෙදීම sin theta sin alpha sin beta ගෙන් බෙදනවා. හරි. මේ බෙදුවාම කැපිලා යනවා බලන්න. බෙදුවාම කැපිලා යනවා බලන්න. මෙතන sin theta ට sin theta කැපෙනවා. sin beta ට sin beta කැපෙනවා. cos alpha බෙදීම sin alpha කියන්නේ හරියට වෙනවා cot alpha. cot වලින් එනවා අතන උත්තරයක්. හරි. දැන් m වලින් ගුණ වෙනවනේ sin beta ට sin beta කැපෙනවා. sin alpha ට sin alpha කැපෙනවා. ගානට cos theta බෙදීම sin theta එනවා. ඒ කියන්නේ m cot theta. m cot theta සමානයි මෙතනත් n වාරයක් කැපිලා යනවා බලන්න sin alpha ට sin alpha කැපිලා යනවා. sin theta ට sin theta කැපිලා යනවා. ගානට එනවා cot beta. ධන මේකෙත් sin alpha ට sin alpha කැපෙනවා. sin beta ට sin beta කැපෙනවා. එතනත් එනවා ගානට n cot theta කියලා. එහෙනම් cot theta පොදුයිනේ. මේ cot theta පොදු ගන්න පුළුවන්. මෙයා දානවා එහා පැත්තට. මේක ගන්න මෙහෙට. m cot alpha ඍණ n cot beta සමානයි n cot theta ධන m cot theta. එහෙනම් මෙතන පොදු ගන්න පුළුවන් m ධන n cot theta m ධන n cot theta සමානයි m cot alpha ඍණ n cot beta. දැන් මම අර කියලා දීපු රටාවට මේක ඇවිල්ලා තියෙනවද නැද්ද බලන්න. මෙන්න මේකට cot නීතිය දැම්මම අපි පටන් ගන්න කොහෙන් කියලාද කිව්වේ? මේ පැත්තෙන්. මේ පැත්තෙන් පටන් අරගෙන ඉහළ අනුපාතය ලියනවා. හරි. m cot alpha ඊට පස්සේ අඩු කිරීම එහා පැත්තට ගියා n cot beta. දෙපැත්ත කොහොමද දෙක ලියද්දි වෙනස්. හරි. දෙපැත්ත කොහොමද දෙකට sin දැම්මා නම් ඒත් එනවා ඒක. හරිද? ඔය විදිහට තමයි cot ප්‍රමේය සාධනය කරන්නේ. ඕක පටලවා ගන්න නැතුව ලියා ගන්න. මේක කිසිම අපහැදිලිතාවයක් ඕගොල්ලොන්ට නැහැ. මේ ටික මොළේ දාලා හරියට ආගෙන ඉන්නවා. දැන් මේ ටික අච්චාරු වගේ තිබ්බට මේ ටික ඔළුවේ හරියට ගලප ගන්න පුළුවන්. හරි. ඒක හරියට ආගෙන ඉරපු කෙනෙක්ට ඔය අපි කලින් පාවිච්චි කරපු සුළු කිරීම ටිකම තමයි තියෙන්නේ. ඒක පැහැදිලිව ඔබ ලියා ගන්න තනි සාධනය කරන්න කරගෙන යන්න බැරි වෙන දැන් බලන්න. හරි ලේසි සාධනය. හරි. හරි. sin ප්‍රමේය පාවිච්චි කරලා cot ප්‍රමේය සාධනය කරා. ඊට පස්සේ sin ප්‍රමේය පාවිච්චි කරලා කෝණ සමච්ඡේදක ප්‍රමේය සාධනය ගන්න තියෙනවා අපිට. හරි. මේක බලාගන්න. කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරලා තියෙන අවස්ථාවකදී මොකක්ද වෙන්නේ කියලා අපි කතා කරන්නේ. මේ දෙපස පාද අනුරූප පාද අතර අනුපාතය සමානයි. කෝණ සමච්ඡේදකයෙන් දෙපස අනුරූප පාද අතර අනුපාතය සමානයි. එහෙනම් මම මෙයාට දා ගන්නවා sin මේ ඇල්ෆා මේ හැමෝත් ෆයිරින ඇල්ෆා. මම AD සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. මෙතන sin ඇල්ෆා වල ලියන්න පුළුවන්. sin ඇල්ෆා අපි මුලින් ලියලිමු මේකේ ABC ත්‍රිකෝණයට sin ප්‍රමේය යෙදීමෙන්. sin ප්‍රමේය යෙදීමෙන්. ABC ත්‍රිකෝණයට sin ප්‍රමේය යෙදීමෙන්. කෝණ දෙකට මම sin අවස්ථාව දා ගන්නවා. sin alpha බෙදීම AB සමානයි sin theta බෙදීම BD. sin theta බෙදීම BD. එක අංක 1. ඊට පස්සේ මෙයා ABD ත්‍රිකෝණය. අනිත් එක්කෙනා ACD ත්‍රිකෝණයට sin ප්‍රමේය භාවිතේ. එතන ලියන්න පුළුවන් sin phi ඍණ alpha බෙදීම AC සමානයි sin theta බෙදීම DC. ඒතර ගානකදී ආන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ AD කෝණ සමච්ඡේද කියලා. මේක බව පෙන්වන්න කියලා. ඒතර මෙයා භාවිතා කරලා තමයි ඒක බව පෙන්වන්න තියෙන්නේ. මේ පළවෙනියයි දෙවෙනියයින් අපිට ගන්න පුළුවන් sin theta උක්ත කරගන්න පුළුවන් මෙයාගෙන. මේ අංක දෙක. sin theta මෙයා තව සුළු කරගත්තොත් අපිට phi ඍණ alpha ලියන්න පුළුවන් sin alpha
බෙදීම AC සමානයි sin θ බෙදීම DC. මේ දෙකෙන්ම sin θ උක්ත කරගමු. sin θ උක්ත කරගත්තාම මට එනවා BD sin alpha බෙදීම AB සමානයි. මේකේ sin θ උක්ත කරගත්තාම DC sin alpha බෙදීම AC. sin alpha ට sin alpha කැපිලා යනවා. AC බෙදීම DC සමානයි AB බෙදීම BD. අරත් කුණිතේ දාලා මම ලියුවා. එතකොට පේනවා මේ කෝණ සමච්ඡේදකයේ දෙපස AB බෙදීම ත්‍රිපාදකයේ AB බෙදීම BD කියන අනුපාතයට සමානුපාතක වෙනවා AC බෙදීම DC කියන අනුපාතය. හරි. සරල කොටසක් ඒ සාධනය කිරීම. හරි. කෝණ සමච්ඡේදකයේ දෙපස අනුරූප පාද අතර අනුපාතයේ සමාන වීමක් වෙන්නේ.